දියමන්ති මාලයක් නැතිවෙච්ච හින්දා ගෑනු ළමයෙකුට අවුරුදු 10ක් දුක් විඳින්න වුණා. එයාට විතරක් නෙවෙයි එයාගේ සැමියටත් මේ විදිහම කට්ටක් කන්න සිද්ධ වුණා. හේතුව බිරිඳගේ ෂෝ ඕෆ් එක. මැටිල්ඩා ගොඩාක් ලස්සනයි. ලස්සන හින්දම මැටිල්ඩා හිතින් ජීවත් වුණේ රෙජිනක් වගේ. හැබැයි මහන්සි වෙන්න කැමති නෑ. ඒ හින්දම ධනවත් පවුලකින් තරුණයෙක් විවාහ කර ගැනීමේ සිහිනයක් මැටිල්ඩට තිබුණා. ඒත් ඇත්තටම මැටිල්ඩට විවාහ වෙන්න පුළුවන් වුණේ සාමාන්‍ය පන්තියේ ලිපිකරුවෙක් එක්ක. ඒ හින්දා මැටිල්ඩ හැමදාම ජීවත් වුණේ දුකින්. හැබැයි මැටිල්ඩට උවමනා කරා තමන් ඉතා උසස් බව සමාජයට පෙන්වන්න. මැටිල්ඩට උවමනා කළේම ධනවත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න. ඒ හින්දම ධනවතුන් ගැවසෙන උත්සවවලට යන්න මැටිල්ඩා ගොඩක් ආස කළා. හැබැයි ඉතින් මේ වගේ ජීවිතයක් අත්පත් කර දෙන්න මැටිල්ඩාගේ සැමියාට පුළුවන්කමක් තිබ්බේ නෑ. දවසක් එයා අඳුරන ඇමතිකරයෙක්ගේ ගෙදර උත්සවයක ඉන්විටේෂන් එක ඉතාම අමාරුවෙන් අරගෙන ඇවිල්ලා තමන්ගේ බිරිඳ අතට තියෙනවා. මේ ඉන්විටේෂන් එක මේසෙට විසික් කරලා කියනවා මට ඇඳන් යන්න ඇඳුමක් නෑ. ඒ හින්දා ඒ වගේ ඇඳුම් තියෙන කෙනෙකුට මේ ඉන්විටේෂන් එක දෙන්න කියලා. මේ වෙලාවේ මැටිල්ඩාගේ සැමියා මැටිල්ඩට තියෙන ආදරයේ හින්දා තමන් ළඟ තිබුණු හැම සතේම එකතු කරලා මැටිල්ඩා අතර දීලා කියනවා ඔයා ලස්සන ගවුමක් ගන්න අපි දෙන්න පාටි එකට යමු කියලා. ඊට පස්සේ ගවුම ගන්න මැටිල්ඩා ගෙදර ඇවිල්ලා ආයෙ මඬනවා පාටියට යන්න මාලයක් නෑ කියලා. ඉතින් එයා දන්න හොඳම යාළුවාගේ වටිනා දියමන්ති මාලයක් මේ වෙලාවේ ඉල්ලගන්නවා. ඉල්ලගෙන මේ දියමන්ති මාලයක් දාගෙන පාටියට යනවා. හේතුව එයාට ඕනේ එයා උසස් ජීවිතයක් ගත කරනවා කියලා සමාජයට පෙන්වන්න. ඉතින් පාටි ඉවර වෙලා ගෙදර එනකොට දන්නවද මොකද උනේ කියලා? මැටිල්ඩා දියමන්ති මාලය නැති කරගෙන තිබුණා. හැබැයි ලොයිසල් වචනයක්වත් මැටිල්ඩට කිව්වේ නෑ. මැටිල්ඩට තියෙන ආදරේ හින්දා ලොයිසල් කිව්වා අපි දෙන්න කොහොම හරි සල්ලි එකතු කරලා යාළුවාගේ දියමන්ති මාලය අරන් දෙමු කියලා. ඉතින් මේ දියමන්ති මාලය නැවත අරන් දෙන්න ගොඩාක් ලොකු මුදලක් ඕන වුණා. මේ මුදල ගන්න ලොයිසල්ට 7 රටට ණය වෙන්න සිද්ධ වුණා. ණය ගෙවන්න නොවිඳිනා දුක් විඳින්න සිද්ධ වුණා ලොයිසල්ට. හැබැයි කිසිම මොහොතක බිරිඳට දොස් කිව්වේ නෑ. සියල්ල දරාගෙන ඒ ණය කන්ද අවුරුදු 10ක් තිස්සේ ගෙව්වා. මැටිල්ඩා ලස්සන වෙනකොට ලොයිසල් ඉතා ඉක්මනින් වයසට ගියා. වැරැද්ද මාලය නැති කරගත් එක නෙවෙයි. මැටිල්ඩා කවදාවත් එයාගේ රියල් ලයිෆ් එකේ ජීවත් වුණේ නැහැ. ලද දෙයින් සතුටු වුණේ නැහැ. අද අපිත් TikTok බලලා අනුන්ගේ හොලිඩේ ෆොටෝස් බලලා අපේ ලයිෆ් එකත් පාළුයි කියලා හිතනවා නේද? ඉතින් මැටිල්ඩා මෝඩද? නැත්නම් අපි හැමෝම මැටිල්ඩලාද? මතක ඇතුව පහලින් කමෙන්ට් එකක් දාන්න.